ලෝකයේ අංකගේ ඩ්‍රෝන් සමාගම් වන DJI සමාගමෙන් 360 වර්ගයේ ඩ්‍රෝන යානයක නිෂ්පාදන කටයුතු ආරම්භ කරලා තියෙනවා කියලා පසුගිය වීඩියෝවකින් පුංචි ඉඟියක් දුන්නා ඔබට මතක ඇති. ඔන්න ඉතින් DJI ෆෑන්ස්ලට 2026 අවුරුද්දේදී සුපිරිම FPV අත්දැකීමක් එක්කම 360 කැමරා එක්ස්පීරියන්ස් එකක් දෙන්න DJIලා පළවෙනි වතාවට සූදානම් වෙලා තියෙනවා. එහෙනම් අද වීඩියෝ එක සුපර් ඉම්පෝර්ටන්ට් වගේම ඉදිරියේදී රිලීස් කරන්න වෙන තියෙන DJI Avatar 360 drone එකේ සිංහල රිව්ව් එක සමගින් රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ සුවිශේෂ වීඩියෝවේ අවසන් තප්පරේ වන තෙක්ම. ලැබුවා වුණ අවසර ජයග්‍රහයි සුබ නවසරක් වගේම DJI FPV ලවර්ස්ලට සෑහෙන හොඳ අවුරුද්දක් වේවි කියලා මේ වීඩියෝ අවසානයේදී බැලුවොත් ඔයාට තේරෙවි. මම එහෙම කියන්න හේතුව තමයි ලෝකේ ප්‍රථම 360 drone එකේ රිවිව් එක කරද්දී වීඩියෝ එකේ අවසානයේදී මම පුංචි ඉඟියක් දුන්නා මතක ඇති. මේ වෙනකොටත් DJI සමාගමෙනුත් 360 වර්ගයේ ඩ්‍රෝන යානයක නිෂ්පාදන කටයුතු ආරම්භ කරලා තියෙනවා කියලා. ඉතින් ඔයාට තවමත් අදහසක් නැත්නම් ලෝකේ පළවෙනි 360 ඩ්‍රෝන් එක කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම තමයි මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද ලංකාව තුලේ මිල්දී ගන්න පුළුවන්ද වගේ හුඟක් කට්ටියගේ ප්‍රශ්න වලට මෙන්න මේ වීඩියෝ කරා පිළිතුරු ලබා දීලා තියෙනවා. ඒ සම්බන්ධව අයිඩියා එකක් ගන්න කැමති කට්ටියට ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ තියෙන ලින්ක් එක හරි මේ වීඩියෝ එකේ අවසානයේ තියෙන end screen tab එකෙන් හරි වීඩියෝ එක නැරඹීමේ හැකියාවක් ඔයාට තියෙනවා. DJI නිෂ්පාදනය කරපු FPV සීරීස් එක සම්බන්ධයෙන් කතා කරද්දී මෑත කාලීනව අතිශය ජනාදරයට පත් වුණු ඩ්‍රෝන් එකක් විදියට DJI Avatar 2 කියන ඩ්‍රෝන් එක හඳුන්වන්න පුළුවන්. මේ අලුත්ම ඩ්‍රෝන් එක Avatar 2 ඩ්‍රෝන් එකේ ආభాෂය කරගෙන නිෂ්පාදනය වූවක් කියලා දැනට ලීක් තොරතුරු සහ වෙබ් අඩවි තොරතුරු මගින් සඳහන් කරනවා. ඉතින් මේ ඩ්‍රෝන් එක 360 degree camera technology එකක් එක්කම next level එකට ගෙනියන upcoming drone එකක් වගේම තමයි මේ ඩ්‍රෝන් එකේ තියෙන biggestම feature එක විදියට 360 camera setup එක post editing වලදී වීඩියෝ එකේ angle එක change කරගන්න පුළුවන් වගේම cinematic shots ගන්න reels shorts YouTube videos super easy කියලා සඳහන් වෙනවා. content creators ලැබෙනුවෙන්ම නිෂ්පාදනය කරපු මේ ඩ්‍රෝන් එක බොහෝ දුරට ග්‍රෑම් 250ට වඩා අඩු බරකින් නිෂ්පාදනය වේවි කියලා ඩ්‍රෝන් එක්ස්පර්ට්ලා සඳහන් කරලා තියෙනවා. දැනට ලීක් වෙච්ච තොරතුරු වලට අනුව 5.7K හෝ 6K 360 වීඩියෝ ෂූට් කිරීමේ හැකියාවද Rocksteady හෝ Horizon Steady ස්ටැබිලේෂන් සිස්ටම් එකක් නිසා super smooth FPV footage ගන්න පුළුවන් කියලා නිලනොලත් වෙබ් අඩවිවලින් සඳහන් කරනවා. ෆ්ලයිට් සේෆ්ටි ෆීචර්ස් සම්බන්ධයෙන් කතා කරද්දී all direction obstacle sensors තියෙන පුළුවන් වගේම auto brake system, emergency hover, turtle mode වගේ සුපිරි ෆීචර්ස් ඉන්ක්ලූඩ් කරලා තියෙන්න පුළුවන් කියලා පුංචි ඉඟියක් මම මේ වීඩියෝ එකෙන් ඔයාට දීලා තියන්නම්. බැටරිස් සහ ෆ්ලයිට් ටයිම් එක සම්බන්ධයෙන් කතා කරනකොට බැටරිස් වල මිලි ඇම්පියර් ගණන සඳහන් කිරීමක් හෝ ලීක් වීමක් සිදු නොවී ඇති අතර Avatar 2 ඩ්‍රෝන් එකත් එක්ක සංසන්දනය කිරීමේදී expected flight time එක මිනිත්තු 18ක් හෝ ඊට වඩා වැඩි වේවි කියලා සඳහන් කරන්න පුළුවන්. මොකද 360 කැමරා setup එකක් නිසා battery usage එක ටිකක් වැඩි වෙනවා වගේම තමයි DJI optimization එක නිසා අනිවාර්යයෙන්ම මෙයාලා මේකට හොඳ solution එකක් අරන් ඇති කියලාත් අපිට කියන්න පුළුවන්. ඒ වගේම තමයි DJI අනෙකුත් ප්‍රොඩක්ට්ස් වල වගේ DJI goggles, motion controls වගේම manual FPV controllers support කරන නිසා immersive flight experience එකක් ගන්න පුළුවන් වේවි කියලා එක්ස්පර්ට්ලා තවදුරටත් අනුමාන කරනවා. ඒ විතරක්ම නෙමෙයි travel friendly නිසාම FPV beginners ලට හොඳම තේරීමක් වගේම pro pilots ලටත් safe flying experience එකක් ගන්න හොඳම drone එකක් වේවි කියලා අපිට විශ්වාසයි. ඉතින් මේ සුභාරංචිය low budget FPV drone එකක් purchase කරන්න බලන්න ඔයාට සහ ඔයාගේ යාළුවට
DJI සමාගමේ නවතම නිෂ්පාදනයක් වන DJI Neo 2 ඩ්‍රෝන් එක පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ ඔෆිෂියලි රිලීස් කරනවා. ඉතින් ඒ සම්බන්ධවත් සම්පූර්ණ සිංහල රිවිව් එකක් වගේම තමයි සුපිරිම වාසි මිලකට පර්චේස් කරන්න කැමති ඔයාලට වීඩියෝ එකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ දාලා තියන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් චෙක් කරලා බලලා පර්චේස් කිරීමේ හැකියාවක් දැන් ඔයාලට තියෙනවා. ඉතින් අලුතෙන්ම රිලීස් වුණ මේ next generation FPV drone එක තාමත් වෙළඳ පොළට නිකුත් කරන දිනයක් නිශ්චිතවම සඳහන් කරන්න නැති වුණත් මේ වෙද්දිත් නිෂ්පාදන කටයුතු අවසන් කරලා තියෙනවා කියලා ආරංචි මාර්ගවල සඳහන් වෙනවා. DJI අවාට 360 කියන්නේ future FPV drones වල next big step එකක් වගේම drone එකේ official release වුණයින් පස්සේ වෙළඳ පොළට විශාල බලපෑමක් ඇති කරයි කියලා DJI ලා සඳහන් කරනවා. ඉතින් ඔයා මොකද මේ සුපිරිම drone එක ගැන හිතන්නේ? පහලින් තියෙන comment section එකේ ඔයාගේ අදහස දාන්නත් අමතක කරන්න එපා. අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් දැන්ම මාව subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන පුංචි bell icon එකත් all දාලා තියාගන්න වගේම තමයි අද වීඩියෝ එකට ඔයාගේ like එක දාලා මේ වෙද්දි drone එකක් purchase කරන්න බලන් ඉන්න ඔයාගේ යාළුවට මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. මොකද next වීඩියෝ එක විදියට අපි අරගෙන ඉන්නේ DJI Avata 360 drone එකේ official release එක වගේම මිල ගණන් සහ ලංකාව ඇතුළත මේ drone එක මිලදී ගන්නේ කොහොමද සහ තවත් update රසක් අරගෙන ඉන්න අපි සූදානම් වෙලා තියෙන්නේ. අලුතෙන්ම release වෙන DJI drones වල සිංහල review videos වගේම RC aircraft build කරන videos තේරෙන සිංහලෙන් බලන්න දැම්මම අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න වගේම තමයි තවත් මේ වගේ brand new episode එකකින් හමු වෙනතුරු සියලු දෙනාටම ජයග්‍රාහී සුබ දවසක්.